දැන් අපි බලමු පැරිටි checker එකක් කියන්නේ මොකක්ද කියලා. අපි දැන් කලින් පැරිටි generator එකේදී වෙන්නේ මොකක්ද කියලා බලමු. transmit කරන්න කලින් පැරිටි bit එකක් generate කරා. දැන් පැරිටි checker එකේදී වෙන්නේ එතනක් තියෙන odd concept එකයි even concept එකයි. මෙතනදී අපිට ආව data එක ආපු code එක හරිද වැරදිද කියලා බලනවා අදාළ concept එක යටතේ. එතකොට even concept එක යටතේ ගත්තොත් transmitting end එකේදී අපි parity generator එකකින් parity bit එකක් generate කරනවා. අපිට transmit කරන්න ඕන data එක උදාහරණයක් විදිහට හිතන්න 0011. එතකොට මෙතන අපි even concept එක යටතේ number of ones තියෙනවා දෙකක්. එතකොට කොහොමත් even. ඒ නිසා අපේ parity generate වෙන parity bit එක 0. දැන් transmit කරන code එක තමයි 00011. receiving end එකට යනකොට තමයි අපිට parity checker එකක් ඕන වෙන්නේ. දැන් ඔන්න අපිට receive වුණු code එක තමයි 00011. receive වෙලා තියෙන word එක තමයි මේ මුලින්ම තියෙන parity bit එකනේ. ඒ bit එක අයින් කරාම receive වුණු word එක 0011. එතකොට මේ receive වුණු word එකේ parity එක even. even parity concept එකේදී receive වුණු word එකේ parity එකත් even නම් ඒ කියන්නේ ඒකේ parity bit එක 0 නේ. මෙතන error එකක් නැති බවට අපිට consider කරන්න පුළුවන්. දැන් ඒක වඩා පැහැදිලි වෙන්න error එකක් තියෙන අවස්ථාවක් ගැන හිතන්නකෝ. දැන් මෙතන තියෙන්නේ even parity concept එකමයි අපිට transmit කරන්න ඕන 0011. එතකොට even concept එක අනුව parity bit එක 0. එතකොට transmit කරන code එක තමයි 00011. දැන් receiving end එකේදී receive වුණු code එක තමයි 00010. මෙතන බලන්න receive වෙලා තියෙන code එකේ අපිට බැලුව බැලමටම පේනවා error එකක් තියෙනවා කියලා. එහෙම නැතුව මේ parity checker එකෙන් කොහොමද ඒක හඳුනාගන්නේ කියන එක තමයි අපි දැන් මේකෙන් ඉගෙන ගන්නෙ. එතකොට receive වෙන code එකනේ 00010. receive වෙලා තියෙන word එක තමයි මෙන්න මේ parity bit එක අයින් වුණාම 0010. එතකොට මේ receive වුණු code එකේ parity එක odd. parity bit එක 0. receive වුණු code එකේ parity එක odd වෙන්න බෑ. මොකද මේක even concept එක. ඒ කියන්නේ මේ code එකේ error එකක් තියෙනවා. හරිද? දැන් ඔයාලා හිතන්න මෙතන මේ code එක අපි receive වෙන code එක 0 0 1 1 0. එතකොට මේ receive වෙන code එකේ අපි transmit කරන්නේ 1100 නේ. දැන් මෙතන බලන්නකෝ. එතකොට මේ විදිහට code එකක් receive වුණොත් last bit එකත් වෙනස් වෙලා ඊට පස්සේ තියෙන bit එක හරි ඊළඟ bit එකත් වෙනස් වෙලානේ. ඒ වුණාට මේ parity checker එකේදී අපිට ඒක හඳුනා ගන්න විදියක් නැහැ. මොකද දැන් ඔන්න parity checker එකේදී receiving end එකට receive වෙන bit එක මේක කියලා හිතන්න. ඒක receive වුණාට පස්සේ එතකොට receive වෙන word එක තමයි මේක. ඒක තමයි receive වෙන්නේ. එතකොට ඒ receive වෙන code එකේ parity එක even. ඒකට even concept එකට අනුව parity bit එක 0, parity එකත් even. ඒ කියන්නේ මේකේ error එකක් නැහැ කියලා තමයි මේ අපි හඳුනගන්නේ. නමුත් ඇත්තට මේකේ error එකක් තියෙන බවට අපිට හොඳටම පැහැදිලිනේ. එතකොට errors දෙකක් තිබ්බොත් ඒක හඳුනා ගන්න විදියක් නැහැ මේ parity bit කියන concept එකේදී. ඊට පස්සේ මේ even concept එකනේ. අපි බලමු odd concept එකේදී මේක කොහොමද වෙන්නේ කියලා. හිතන්න අපි transmit කරන්නේ 11101. එතකොට මේක තමයි transmit කරන්න ඕන word එක. එතකොට transmit කරන generate කරන parity bit එක සමාන වෙනවා. දැන් මෙතන නම් odd concept එකේදී parity එක odd වෙන්න ඕනේ. එතන මේකේ එකේව තියෙනවා 1 2 3 4ක්. එතකොට odd වෙන්න නම් parity generated parity bit එක 1 වෙන්න ඕන. එතකොට transmit කරන code එක වෙන්නේ
ඉස්සරහට පැරිටි බිට් එක ඇඩ් කරාම 1111 01. ඊට පස්සේ දැන් අපි යන් රිසීවිං එන්ඩ් එකට. රිසීවිං එන්ඩ් එකේදී රිසීවිං කෝඩ් එක වෙන්නේ ඔයාලා හිතන්න මේක රිසීවිං කෝඩ් එක වෙන්නේ දැන් ඒ විදිහටම කෝඩ් එක එන්නේ නැතුව අපි හිතමු මේකේ රිසීවිං කෝඩ් එක වෙනවා 110101. හරිද? එතකොට රිසීව් වෙච්ච වර්ඩ් එක වෙන්නේ 10101. දැන් මේක ඔඩ් කන්සෙප්ට් එකනේ. මේ ඔඩ් කන්සෙප්ට් එකේ නම් මේකේ තියෙන number of ones ගාන ඔඩ් වෙන්න ඕන. ඔඩ් කන්සෙප්ට් එකේදී දැන් අපි ට්‍රාන්ස්ෆර් කරා 11101 කියන කෝඩ් එක 111101 පැරිටි බිට් එකත් එක්ක. අපිට රිසීව් වුණේ 110101. රිසීව් වෙච්ච වර්ඩ් එක 10101. ඔඩ් කන්සෙප්ට් එකේදී අපි තේරුම් ගන්න ඕන දේ තමයි ඔඩ් කන්සෙප්ට් එකේදී අපිට රිසීව් වෙන වර්ඩ් එකේ පැරිටි එක ඔඩ් වෙලා මේකේ පැරිටි බිට් එකත් ඔඩ් නම් මෙතන එරර් එකක් තියෙනවා. හැබැයි ඊවන් කන්සෙප්ට් එකේදී පැරිටි එක ඔඩ් වෙලා පැරිටි බිට් එක ඊවන් නම් එතන එරර් එකක් තිබ්බා. එරර් එකක් නැති වෙන්න නම් ඒකේ පැරිටි එක ඊවන් වෙලා පැරිටි බිට් එකත් ඊවන් වෙන්න ඕන වුණා. පැරිටි එක ඊවන් පැරිටි බිට් එක 0. මම ඊවන් කියලා අදහස් කරේ 0 කියන එක. නමුත් ඔඩ් කන්සෙප්ට් එකේදී මේකේ එරර් එකක් නොතිබෙන්න නම් පැරිටි එක ඔඩ් වෙලා පැරිටි බිට් එකත් ඔඩ් වෙලා හරියන්නේ නැහැ. ඒක හොඳට මතක තියාගන්න.